ඩිසයින් කතා channel එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ channel එකේ මම ස්පෙෂලි කතා කරන්නේ mechanical design topics ගැන. ඉතින් මම සෑහෙන කාලයක් තිස්සේ හෙව්වා ලංකාවේ තියෙන mechanical design courses මොනවද කියලා. ඒ වගේ මොනවද උගන්වන්නේ? තව සිංහලෙන් mechanical design ගැන තියෙන YouTube channel මොනවද කියන එකත් මම සෑහෙන කාලයක් තිස්සේ හෙව්වා. ගොඩක් හොඳ courses සහ YouTube channels ලංකාවේ තියෙනවා. හැබැයි මෙතන මම ප්‍රශ්න කීපයක් දැක්කා. පළවෙනි ප්‍රශ්නේ, ඔයා යුනිවර්සිටි එක්ක mechanical engineering කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට mechanical design subjects, parametric modeling subjects වගේ දේවල් ගැන idea එකක් බොහෝ දුරට ගන්න පුළුවන් mechanical engineering degree එක ඇතුලේ හෝ diploma එක ඇතුලේ. හැබැයි ඔයා එහෙම කරන කෙනෙක් නෙමෙයි නම් ඔයාට short course එකක් කරන්න වෙනවා ලංකාවේ තියෙන හෝ පිටරට තියෙන. ඉතින් මේවා පොඩ්ඩක් මිලෙන් වැඩි. දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ හම්බෙන සර්ටිෆිකට් එක සමහර විට ලොකු රෙකග්නිෂන් එකක් නැති වෙන එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා කෝස් එකක් කරනවා නම් හොඳට හොයලා බලන්න මේක රෙජිස්ටර්ඩ් හොඳ රෙකග්නිෂන් එකක් තියෙන ලංකාවේ වගේම ලංකාවෙන් එළිය හොඳ රෙකග්නිෂන් එකක් තියෙන සර්ටිෆිකට් එකක් දෙනවද කියන එක ඔයා පොඩ්ඩක් ඩබල් චෙක් කරලා බලන්න. තුන්වෙනි දේ, YouTube channel වලට ආපුවම SolidWorks හරි parametric modeling හරි mechanical design හරි ගැන දැනගන්න structured course එකක් මමට හම්බුනේ නෑ. ගොඩක් හොඳ knowledge එකක් තියෙනවා. හැබැයි මේක structured විදියට දෙන්න තරක් මට හම්බුනේ නෑ. ඉතින් ඔය ඔක්කොම දේවල් ගැන හිතලා තමයි මම ඩිසයින් කතා YouTube channel එක හදන්නේ. මොනවද මේ channel එකෙන් ඔයාට ගන්න තියෙන්නේ? පළවෙනි එක, මේ channel එකෙන් ඔයාට මුලින් ඉඳලා structured විදියට parametric modeling ඉගෙන ගන්න free course එකක් මම හදලා තියෙනවා. මේ course එකේ මම basics ඉඳන් advanced level එකට එනකම් SolidWorks software එක use කරලා parametric modeling කරන්නේ කොහොමද කියන එක ඔයාට ඉගෙන ගන්න pathway එක පෙන්නලා තියෙනවා. දෙවෙනි එක, මට එන freelancing design projects කතා කරන්න පුළුවන් ඒවා, right? start to finish වෙනකම් මම videos හදලා මේ channel එකට upload කරන්න ඉන්නවා. ඒක කොහොමද මම හිතුවේ? ඒ design එකේ design intent එක මොකක්ද? මොන වගේ thinking process එකකද මම ගියේ? එතකොට මම මොනවද SolidWorks එක ඇතුලේ හරි වෙන software එකක් ඇතුලේ PTC Creo වෙන්න පුළුවන්, NX වෙන්න පුළුවන්, CATIA වෙන්න පුළුවන්, වෙන software එකක් ඇතුලේ මම මොනවද use කරන tools වගේ දේවල් මම මේ videos වලින් ඔයාලට ගෙනත් දෙනවා. ඉතින් මේක තමයි design කතා YouTube channel එකේ base එක. ඉස්සරහට බලමු මේ channel එක කොහොමද evolve වෙන්නේ කියලා. ඉස්සරහට අපිට ගොඩක් ලොකු දේවල් වලට මේක අරන් යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් mechanical design ගැන හරි, SolidWorks ගැන හරි, parametric modeling ගැන හරි ආසාවක් තියෙන, කැමැත්තක් තියෙන ඔයාගේ යාළුවෝ නැත්නම් ඔයාගේ සෙට් එකත් එක්ක මේක ෂෙයා කරන්න. ජය වේවා.